ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. ඉතින් අපි අද කතා කරන්න යන චරිතේ දැනට ලෝකේ පහළ වෙච්ච විශිෂ්ට විද්‍යාඥයෙක්, දක්ෂ නව නිපැයුම්කරුවෙක් කිව්වොත් වැරදි නෑ. ඉතින් නිකොලා ටෙස්ලා මිය ගිහිල්ලා අදට වසර 80ක් වෙනවා. ඒ කියන්නේ නිකොලා ටෙස්ලා මිය ගියේ 1943 ජනවාරි 7. ඒ කියන්නේ අද වගේ දවසක. වෙහි වලාකුළින් බර වූ යඳුරු අහසේ විදුලි කොටන හඬ එදා ඕස්ට්‍රේලියාවේ ඒ සුන්දර ගම්මානට ගෙන දුන්නේ ඊටාම গুপ্ত වියකරු බවක්. විනුව මාතාව කිව්වේ මේ දරුවාගේ අසුබ ලකුණක පෙරනිමිත්තක් කියලා. නමුත් ඒ වාසනාවන්ත ගැමිණි මව පවසා සිටියේ නැත. මගේ දරුවා ආලෝකයේ දරුවෙකු වෙනු ඇත යන්නයි. ඒ කතාව යථාර්ථයක් කරමින් වර්ෂ 1856 ජූලි 10 වෙනිදා මෙලොව එළිය දකින පුංචි ටෙස්ලා එදා ලොව පහළ වූ අද්විතීය මට්ටමේ නව නිපැයුම්කරුවෙක්, විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් කිව්වොත් වැරදි නැහැ. කාලය ගත වුණා. පුංචි ටෙස්ලා ටිකින් ටික උස්මහත් වෙන්න පටන් ගත්තා. ඔහුගේ බුද්ධිය ටිකෙන් ටික වැඩෙන්න පටන් ගත්තා. පොත්පත් වලට ඇලුම් කළා. ඉගෙනීමේ තිබූ උනන්දුව එන්නෙන්ම වැඩි වුණා. ඔහු ප්‍රායෝගික අධ්‍යාපනයට නැඹුරු වුණා. ඔහු මන කුසලතාවක් දැක්වුවා. ටෙස්ලාගේ මතකයේ කොච්චරද කියනවා නම් ඔහුට හරිම අපූර්ව මතකයක් තමයි තිබුණේ. ඔහු පාඩම් කරන පොත් පින්තූර මන මතක ශක්තියෙන් යුතුව ධාරණය කරගන්න ඔහුට හැකියාවක් තිබුණා. ඉතින් පසු කාලෙක ඔහුගේ බිහිවෙච්ච නිර්මාණ වලට ඒක මහත් පිටුවහලක් වෙන්නේ නැති. කාලය වෙහිම තවත් ගලන් යද්දී එක්තරා දවසක නිකොලා ටෙස්ලාට මාරාන්තික කොළරවුණක් හැදෙනවා. ඉතින් ඒකෙන් ඔහු ගොඩක් පීඩා වින්දා කියලා ඉතිහාසය තුල සඳහන් වෙනවා. ඉතින් එදා ඉඳලා නිකොලා ටෙස්ලා මේ විස බීජ, ඒ කියන්නේ තමාගේ සානීප ආරක්ෂාව ගැන සෑම දෙයක් ගැනම මහත් උනන්දු වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ මේ පිරිසිදු වීමේ කටයුතු වලදී ඔහු මහත් උමුතුවෙන් පසු වෙලා තියෙනවා. සෑම රාත්‍රියකම පාහේ ඔහුගේ කාමරේ පිස දැමීමට පවා තුවා 18ක් භාවිතා කරා කියලා ඉතිහාසය තුල සඳහන් වෙනවා. මනා මතක ශක්තියක් හා ත්‍රිමාන මනසින් ලෝකයේ තමන්ගේ නව නිර්මාණ දැකීමට හුරු වෙලා තිබූ නිකොලා ටෙස්ලාගේ මතකේ වර්තමාන පරිගණකයක් තරම් වේගවත් හා ක්‍රියාශීලී වුණා. ඉතින් ඔහුගේ ඇදහිය නොහැකි මට්ටමේ නව නිර්මාණ අතර AC මෝටරය, ඉන්ඩක්ෂන් මෝටර එක, ප්ලාස්මා, ටෙස්ලා කොයිල්, ටෙස්ලා ටර්බයින්, එක්ස්රේ ප්‍රධාන තැනක් ගන්න නව නිර්මාණ කිහිපයක් හරියටම වර්ෂයක් සඳහන් නොවුනත් රැහන් නිහිත යම්කිසි තාක්ෂණයක් ගැන එදා ටෙස්ලා කියලා තියෙනවා. ඔහු එදා කියලා තියෙන ඒ තාක්ෂණය, ඒ කියන්නේ වයර්ලස් ටෙක්නොලොජි, අද අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ concept එක ඔහු මීට අවුරුදු ගානකට කලින් දැකලා තියෙනවා. ඉතින් මේ වගේ දුර දකින්න පුළුවන් විශිෂ්ට මතකයක් හා නිර්මාණ ශක්තියක් තමයි ටෙස්ලාට තිබිලා තියෙන්නේ. කොහොම නමුත් අද අපි පාවිච්චි කරන AC කරන්ට් එක අද අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. 21 වෙනි සතවර්ෂයේ කාර්මීකරණය වෙන වර්තමාන ලෝකේ මේ AC කරන්ට් එක ඇතුළු ටෙස්ලාගේ නව නිර්මාණ හා සංකල්ප නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් ටෙස්ලා කොහොම අමතක වෙන්නේද? ඉතින් ටෙස්ලා වගේ තවත් දක්ෂ සුපිරි නව නිර්මාණකරුවන් බිහි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. හැමෝටම ජය.